හරි. අපි යනවා සරල අනුවර්තයේ චලිතයේ කොටසට. ඔක්කොටම කලින් ලියන්න මාතෘකාව දෝලන කියලා. දෝලන මාතෘකාව ලියන්න. දැන් හොඳට අවධානයෙන් අහන් ඉන්න. අභිෂේක අලුත්ම කොටසක් මේ තියෙන්නේ. දෝලන සාමාන්‍යයෙන් මේක තමයි දෝලන හතරංග පාඩමේ මුලින්ම උගන්වන කෑල්ල. හැබැයි අපි අර තරංග ගුණ ඇතරම දොන්නි තරංග ඊට පස්සේ නල කම්පන තන්තු කම්පන ඒ ටික කරා හේතුව ඒ ටිකෙන් තමයි වැඩිපුරම MCQ අහන්නේ. හරි. මේකෙන් අහන පාර්ට් එක ඇත්තටම ගොඩක් අඩුයි. හේතුව තමයි මේක පොඩ්ඩක් මැත්ස් පැත්තට තමයි ඉබර. සමහරවිට මැත්ස් වල පාඩමක්ම තියෙනවා නේද ඉස්සර? සරල අනුවර්තයේ චලිතය කියලා. හරි. ඉච්චර මහා ලුකට අමාරු කරන්නේත් නෑ මේ පාඩමේ. හරි. සාපේක්ෂව ලේසි කොටසක් තමයි තියෙන්නේ. හැබැයි මේක අපිට ප්‍රැක්ටිකල් දෙකක් හම්බෙනවා. ප්‍රැක්ටිකල් පේපරේ අහන ප්‍රැක්ටිකල් දෙකක් විතර හම්බෙනවා. ඊට සාපේක්ෂව MCQ වලදී අහන අතිශය ලේසි ඒවා. ගොඩාක් ලේසි මේවා තමයි අහන්නේ. රචනා ප්‍රශ්න අහන්නෙම නෑ. රචනා අහන කොටස් ටිකක් දැනට ඉවරයි අතනින්. හරි. හරි. දෝලන. දෝලන යටතේදී මුලින්ම අපිට ඉගෙන ගන්න තියෙනවා ආවර්තීය චලිතයක් කියන්නේ මොකක්ද කියලා. ආවර්තීය. හරි. ආවර්තීය නැත්නම් අනුවර්තීය වගේ චලිතයක් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න තියෙනවා. හරි. ඒතර ආවර්තීය චලිතය කියන්නේ එකක්, සරල අනුවර්තීය චලිතය කියන්නේ ඒ ආවර්තීය චලිතයේ යටතේ හම්බෙන අනුමාත්‍රිකාව වගේ. තේරෙනවද? එහෙනම් ආවර්තීය චලිත වලින් තියෙන සරලම ආකාරයක් තමයි සරල අනුවර්තීය චලිතය කියන්නේ. ඒක සරල අනුවර්තීය චලිතයක් වෙන්න නම් එයා තෘප්ත කරන්න ඕන අවශ්‍යතා ටිකකුත් තියෙනවා. මේ අවශ්‍යතා ටික තෘප්ත කරොත් තමයි සරල අනුවර්තීය චලිතයක් වෙන්නේ. නැත්තම් සරල අනුවර්තීය චලිතයක් නෙවෙයි. හරිද? හරි. මුලින්ම ආවර්තීය චලිතයක් කියන්නේ බං එකම චලිතය දිගින් දිගටම එක විදියටම සිද්ධ වෙනවා නම් ඒක ආවර්තීය චලිතයක්. හරියට නිකන් ඔයා හැම සිකුරාදාම හවස 6ට පන්තිට එනවනේ. හැම සිකුරාදාම හවස 6ට පන්තිට එනවා. එකම සිද්ධියනේ. එකම සිද්ධිය කාලයක් තිස්සේ දිගින් දිගටම සිද්ධ වෙනවා. ඒ වගේ එකකට කියනවා අපි ආවර්තීය චලිතයක්. උදාහරණයක්. තව උදාහරණයක් කියන්නේ එකම සිද්ධිය වෙන එක. හැමදාම ඉදිරියටත් පන්ති තියෙන ඉදිරියටත් එනවා. බෝලයක් අතේ රීගිලි තන්නකෝ. ඉර පායන එක. හැමදාම එකම විදිය ඒක වෙනවනේ. ඊළඟට පෘථිවි වටේ චන්ද්‍රය ගමන් කරන එක. එහෙමත් නැත්නම් සූර්ය වටේ අපේ පෘථිවිය ගමන් කරන එක. නේ? හැමදාම එකම සිද්ධිය එක විදියට වෙනවනේ එසනනේ. හරි. කවුරු යාළුවෙක් ඉඳන් බොරු කියන එක. ඔය හැමදාම එකම විදිය බොරු කියනවා. හරි. නේ? දැන් නරුණන් උඹට ඇඟිලි දික් කරනවද? ඔය හරි. දැන් අහගන්න මේ බෝලයක් අතාරින්න කියලා හිතන්න. මේක තමයි ගොඩක් වෙලාට MCQ වල අහන්නේ. අභිෂේක මෙහෙම තියෙනවා. මේ බෝලය වාත ප්‍රතිරෝධයක් නොමැති මාත් දෙක වැටෙනවා. ඒ කියන්නේ වැටෙද්දී ශක්තිය හානි වෙන්නේ ගැටීම පූර්ණ ප්‍රත්‍යස්තයි. පූර්ණ ප්‍රත්‍යස්තයි. ඒ කියන්නේ ගැටීමේදී ශක්තිය හානි වෙන්නේ නැහැ. හරි ගගන. ශක්තිය හානි වෙන්නේ නැහැ. මෙයා මෙහෙම වැටිලා ශක්තිය හානි වෙන්නේ නැහනේ. එහෙනම් මෙයාගේ විභව ශක්තිය චාලක ශක්තිය වෙනවා. නැවත ඒ චාලක ශක්තිය විභව ශක්තිය වෙලා මෙතෙන්ටම යනවා. හරි. ඊට පස්සේ විභව ශක්තිය ලා මේක නතර වෙනවා. නැවත මෙයා ඒ විභව ශක්තිය චාලක ශක්තිය කර කර පහළට එනවා. ඒ කියන්නේ මෙයා මෙහෙම වැටෙනවා මෙතෙන්ට. ආයෙ උඩ යනවා මෙතෙන්ට. ආයෙ පහළට යනවා මෙතෙන්ට. ආයෙ උඩ යනවා මෙතෙන්ට. ආයෙ මෙහෙම විදිහට මෙයාගේ චලිතය සිද්ධ වෙනවා. තේරෙනවද? හරි. එතකොට බලන්න මෙයා එකම චලිතය කාලයක් තිස්සේ සිද්ධ කරනවනේ. මේකට අපි කියනවා නිකම්ම ආවර්තීය චලිතයක්. හැබැයි මෙයා සරල අනුවර්තීය චලිතයක් වෙන්නේ නැහැ. හේතුව තමයි සරල අනුවර්තීය චලිතයක් වෙන්න නම් හැම තිස්සෙම ත්වරණය තියෙන්න ඕන මේ චලිතයේ මැද පිහිටුම දෙසට. මැද. ඒකට අපි කියනවා කේන්ද්‍රය දෙස. තේරෙනවද? මැද පිහිටුමක් දෙසට හැම තිස්සෙම කේන්ද්‍රය තියෙන්න ඕන. දැන් මෙයාගේ මැද පිහිටුමක් මාක් කරන්න කිව්වොත් ඇත්තටම මැද ලක්ෂ්‍ය මෙයානේ. ඒ වගේ. ඔය මැද පොයින්ට් එකට අපි කියනවා ගගන සමතුලිත පිහිටුම කියලා.
හරි. මෙන්න මේ සමතුලිත පිහිටුම දෙසට කේන්ද්‍රය යොමු වෙලත් මේ ත්වරණය යොමු වෙලා තියෙන්න ඕනේ. හිම එකක් නම් තමයි අපි කියන්නේ සරල අනුවර්තීය චලිතයක්. හරි. ඒ කියන්නේ ඒක ಗುಣ පළියටත් සරල අනුචලිතයක් වෙන්නේ නැහැ. එක අවශ්‍යතාවයක් තමයි කේන්ද්‍රය දෙසට නැත්තම් මැද පිහිටුම නැත්තම් සමතුලිත පිහිටුම දෙසට යොමු වූ ත්වරණයක් තියෙන්න ඕන. හරි. මෙයාගේ ත්වරණය වාට මාක් කරන්න කිව්වොත් ත්වරණේ තියෙන්නේ ළඟන ගුරුත්වයට තියෙන මෙයා වැටෙන්නේ නේ බා. එහෙනම් හැමතිස්සෙම මෙයාගේ ත්වරණය තියෙන්නේ ගුරුත්වජ ත්වරණය පහළට. ඒ කියන්නේ මේ හරිය ගත්තත් ත්වරණය මේ පහළට මේ හරිය ගත්තත් පහළට. මැද පිහිටුම දෙසට යොමු වූ ත්වරණයක් නැහැ. තේරුණාද? හරි. ඔක තමයි ඒක අවශ්‍යතාවය. සරල අනුවර්ති චලිත වෙන නම් අවශ්‍යතාවය මොකද්ද? ත්වරණය කේන්ද්‍රයේ දෙසට නැත්නම් මැද පිහිටුමක් දෙසට යොමු වෙලා තියෙන්න ඕන. එහෙමනම් අන්න සරල අනුවර්ති චලිතයක්. තේරුණාද නේද? එහෙමයි. හරි. එතකොට මෙයා එහෙම එකක් නෙවෙයි. හැබැයි එකම සිද්ධිය නැවත නැවත වෙන නිසා කියනවා අපි කවුරු කියලාද? ආවර්තීය චලිතය. තේරුණා? හරි. මුලින්ම මෙයා දාගමු. ඊට පස්සේ අපි සරල අනුවර්ති චලිතය කතා කරමු. ලියන මාතෘකාව දෝලන ඒක යටතේ අනුමාත්‍රිකාවක් ගන්න ආවර්තීය චලිතය. ආවර්තීය චලිතය. ආවර්තීය චලිතය ටක් ගන්න. ආවර්තීය චලිතය. එළ අනුවර්තීය චලිතය. අනුවර්තීය සරල අනුවර්තීය කියන්නේ ඒකේ අනුවර්තීය චලිතය. අනුවර්තීය චලිතය. අනුවර්තීය චලිතය. හරි යටින් ලියන්න එකම අන්දමේ චලිතය එකම අන්දමේ චලිතය එකම අන්දමේ චලිතය කාලයක් තිස්සේ නැවත නැවත සිදුවෙයි නම් කාලයක් තිස්සේ නැවත නැවත සිදුවෙයි නම් එවැනි චලිතයක් එවැනි චලිතයක් එවැනි චලිතයක් එවැනි චලිතයක් හරි අනුවර්තීය හැලිරක් ආවර්තීය චලිතයක් ලෙස හඳුන්වයි. එවැනි චලිතයක් අනුවර්තීය ඇලෙහිරක් ආවර්තීය චලිතයක් ලෙස හඳුන්වයි. උදාහරණ ලියන්න. වාත ප්‍රතිරෝධය නොමැති මාධ්‍යයක ප්‍රත්‍යාස්ත ලෙස ගැටෙන බෝලයක්. හරි. වාත ප්‍රතිරෝධය නොමැති මාධ්‍යයක ප්‍රත්‍යාස්ත ලෙස ගැටෙන බෝලයක්. වාත ප්‍රතිරෝධය නොමැති මාධ්‍යයක ප්‍රත්‍යාස්ත ලෙස ගැටෙන බෝලයක්. ප්‍රත්‍යාස්ත ලෙස ගැටෙන බෝලයක්. හරි. ප්‍රත්‍යාස්ත ලෙස ගැටෙන බෝලයක්. තව උදාහරණයක් දාන්න. ඔරලෝසු බට්ටාගේ චලිතය. ඔරලෝසු බට්ටාගේ චලිතය. ඔරලෝසු බට්ටාගේ චලිතය. හරි. මේකට අපි කියන දෝලන බට්ටා කියලාත් නේ. හරි. බලන්න මේකේ චලිතය වෙන විදිය. මිහිඳු. මෙයා මෙහෙම තියෙන බට්ටා. හරි. මේක මෙහෙට යනවා, මෙහෙට යනවා, මෙහෙට යනවා, මෙහෙට යනවා, මෙහෙට යනවා, මෙහෙට යනවා. මේ ටික්ටොක්, Facebook, Messenger. ඔය හරි. එතකොට මේක යද්දි බලන්න මෙයා මෙහෙම ගිහිල්ලා හොඳට බලන් ඉන්න. මෙහෙම ගිහිල්ලා මේ හරියට ගියාම මොකෝ වෙන්නේ යා? නතර වෙනවානේ. ඊට පස්සේ යා මෙහෙම නැවත මේ පැත්තට එනවා. හරි? නැවත මෙයා මෙහෙට යනවා. නැවත මෙයා මෙහෙට යනවා.
හරි ඔය චාර්ජරෙන් පෙන්වන්න පුළුවන් ඇත්තටම. චාර්ජරය අපිට බට් ටික විතර ගත්තොත් චාර්ජරය 2500යි. කේබල් එක 1000යි. 3500යි. හරි. මේ විතර අපිට යවන්න පුළුවන් මේ බලන්න පෙන්නේ. ඈ? එච්චර බෑ හො. එච්චර හොල්ලන්න බෑ. අපි එහෙම කරන්නේ. ඒතර ශක්තිය හානි වෙනවනේ දැන් සාමාන්‍ය ශක්තිය හානි වෙන්නේ නැත්තම් හරි ශක්තිය රඳාපවතින්නේ කවුරු මතද? විස්තරය මතනේ. හරි ශක්තිය කියන්නේ තීව්‍රතාවනේ. ඒකේ වර්ගඵලයක් කරා ගමන් කරන ශක්තිය තීව්‍රතාවය. විස්තරය කියලා කියන්නේ තරංගයේ ගමන් කරන උපරිම දුරට. තේරෙනවද? හරි එතකොට ටික ටික ශක්තිය හානි වෙනවා කියන්නේ ටික ටික මෙයා විස්තරය අඩු වෙනවා. දුර අඩු වෙලා තමයි නතර වෙන්නේ කොහොම. හරි බලන්න. මෙතෙන් යනවා නතර වුණා. යනවා නතර. නතර වුණා. ටික ටික ශක්තිය හානි වෙන හින්දා මෙයා නතර වෙනවා. නැත්තම් ශක්තිය හානි වෙන්නේ නැති පද්ධතියක් නම් මේක එක දිගට මෙයා මෙහෙට යනවා මෙහෙට යනවා මෙහෙට යනවා මෙහෙට යනවා. තේරෙනවද? හරි. බලන්න මේ මෙතෙන්ට ගියා නතර වුණා. අන්න ආයෙ පහළට යනවා. හරි. මේ අතාරින්න හිතනවා මම අතාරිනවා කියන්නේ චාලක ශක්තියක් දෙන්නේ නැහැ. මෙයාගේ විභව ශක්තිය විතරයි තියෙන්නේ. විභව ශක්තිය අන්න චාලක ශක්තිය නෝ. විභව ශක්තිය. චාලක ශක්තිය. විභව ශක්තිය. කියන්නත්. හරි තේරෙනවද? බලන්න මේ. ඒ කියන්නේ ටක් ගාලා නතර වෙනවා කියන්නේ මෙයා උඩටම ඇවිල්ලානේ. කෙලිම විභව ශක්තියක් විතරයි. පහළම පිටුමේදී මේක විභව ශුන්‍ය මට්ටම නම් ඒ වුණා නම් තියෙන්නේ චාලක ශක්තියක් විතරයි ඈ. ඔව් එහෙම වුණොත් ඉතින් චාලක ශක්තිය විභව ශක්තිය දෙකම තියෙනනේ යට. එතකොට තියෙන්නේ යට තියෙන්නේ ඍණ විභව ශක්තිය. හරි ඇයි මෙතන මුළු ශක්තිය බිඳුවයිනේ. එහෙනම් මෙතෙන්දිත් මුළු ශක්තිය බිඳුවක් වෙන්න ඕන. ඇයි ශක්තිය සංසිඳිකයිනේ. දැන් මෙතන චාලක ශක්තිය ධනයි විභව ශක්තිය ඍණයි. උඩට සාපේක්ෂව යට ඍණ විභව ශක්තිය. හැබැයි මම මේක විභව ශුන්‍ය මට්ටම ගන්නවා. ඒතර මට මෙතන චාලක ශක්තිය විතරයි මෙතන විභව ශක්තිය විතරයි කියලා කියන්න පුළුවන් නේ. මෙතන විභව ශුන්‍ය මට්ටම අභිෂේකා මෙතන විභව ශක්තියක් නැහැ. තියෙනවා. මම උපකල්පනය කරන මේක තමයි විභව ශුන්‍ය මට්ටම. මෙතන විභව ශක්තියක් තියෙනවා. මම නිශ්චලතාවයෙන් අතාරින්නේ. එහෙනම් චාලක ශක්තිය බිඳුවයි. නැ වේගෙන් කියන්නේ විභව ශුන්‍ය මට්ටමේදී චාලක ශක්තිය විතරයි. මෙතන විභව ශක්තිය විතරයි. හරි. එහෙනම් විභව ශක්තිය චාලක විභව ශක්තිය අනිත් කියන්නේ ඒතර තමයි තේරෙන්නේ. නැත්තම් තේරෙන්නේ නැහැ. නැත්තම් තේරෙනවා. හරි මත කියන්නේ විභව ශක්තිය චාලක ශක්තිය විභව ශක්තිය චාලක ශක්තිය විභව ශක්තිය චාලක ශක්තිය විභව ශක්තිය චාලක ශක්තිය විභව ශක්තිය වැඩි දෙනා හරි. මේ පීඩුවේදී කෙලින්ම චාලක ශක්තිය විතරයි උඩ පීඩුවේදී විභව ශක්තිය විතරයි. හරි. මේ බලන්න මේක මෙතනින් පටන් අරන් එන්න බලන්න වේගය වැඩි වෙනවා. ටික ටික මැදට යන වේගය වැඩි වෙනවා. ඊට පස්සේ හොඳට බලන්න වේගය අඩු වෙනවා. හරි හොඳට බලන්න. මැදට යද්දී ඒ කියන්නේ මැද පිහිටුව වෙනකම් පට්ට වේගෙන් යනවා. ඊට පස්සේ ටික ටික වේගය අඩු වෙනවා. හොඳට බලන් ඉන්න. හරි. එම් පෙන්නේ නැනේ. හැබැයි අනිවාර්යයෙන් මෙහෙරි නතර වෙන්න එපයි බා. ඒ කියන්නේ ටික වේගය අඩු වෙනවා. එක සැරේ බ්‍රේක් ගන්න නැහැනේ මේක. මේ ටික ටික නතර වෙන්නේ. හරියන් නතර වුණා. හරි. හරි මොකෝ ශක්තිය හානි වෙන්නේ නැද්ද සර්? හානි වෙනවා මං උඩින් හොල්ලනවා. හරි. හරි බලන්න හොඳට බලන්න. නතර වෙනවා. යටදී අන්න නතර වෙනවා කියන්නේ ක්ෂණික නිශ්චලතාවය විභව ශක්තිය උපරිමයි. යට චාලක ශක්තිය උපරිමයි. උඩට එනවා විභව ශක්තිය උපරිමයි. හරි. එතකොට මෙයාගේ චලිතය ගැන හිතුවොත් හොඳට අහන් ඉන්න. හරි. සරල අනුවර්තීය චලිතයක යෙදෙන නම් වස්තුවක් මෙයා සරල රේඛාවක තියෙන්න ඕන. නේ? හරි. සරල රේඛාවක තියෙන්න ඕන. හරි. හැබැයි මෙයා සරල රේඛාවකද තියෙන්නේ? මෙයාගේ චලිතය ගැන හිතුව? නැහනේ. සරල මේ වෘතයක් නෙවෙයි යන්නේ. ඡාපයක්. ඒ නිසා
සරල රේඛාවකට ගන්න මම මෙයාව මෙන්න මේ විදිහට කම්පණය කරන බලන්න. දැන් බලන්න අර බට්ටක ගැන. තව බට්ටා. තව දැන් බලන්න යට චාර්ජර් කැටේ. නිකන් සරල රේඛිය වගේනේ. හරි. මේ මම බිමට ගන්නම්කෝ. බිම බල. බිම දිහා බල. නේ අර බිම ගෑවි යන සීන් යන්නේ තියෙන්නේ. පේන්නේ නැද්ද? පේනවා. දිනුද? එන්නේ නැහැ. තව පොඩ අඩු කරමු. පේන්නේ නැහැ. හරි. ඒ කියන්නේ මේ දෝලනය කෝණය ලොකු වෙන්නනේ චාපේ හැදෙන්නේ. කෝණේ පොඩුයි කියන්නේ චාපයක් නෑ නිකන් සරල රේඛීයයි වගේ. හරි. ඉතින් මේක තියලා මම මෙහෙට යහමයා කරන්න. මේ පෑනත් එක බල. නේ පෑන උඩ යහමයා යනවා කියන්නේ නේ. පේනවද? චාපයක් පේන්නේ නැහැ නේ ඉතින්. ඒ රේඛාව පොඩි වෙන්න ඒක සරල රේඛයයි කියලා මට කියන්න පුළුවන්ද බැයිද? පුළුවන්. ලොකු උනත් තමයි යන්න. ඇතයි කියලා කියන්න පුළුවන් නේ. චාපයක් වෘතයක්. හැබැයි රේඛා පොඩි නම් අන්න ඒක සරල රේඛිය වගේ තමයි. ඒ නිසා සරලමය චලිතයේදී ලොකු දෝලන දෙන්න බෑ. කෝණ ගොඩාක් ලොකු වෙන්න බෑ. හරිද? කෝණේ ගොඩාක් පුංචි දිනිඳු. හරි. හරියට දිනිඳු වගේ. හරි. අපිත් බම් මේ මහතර හිටපු කට්ටිය තමයි සීනියර් දුන්නන්නේ. හරි අහග. දැන් දෝලන බට්ටගේ චලිතයනේ. වෙලාවට තියුවේ නැත්තම් අරක විනාඩි 15 කට වල තමයි ඉන්නේ. හරි. මෙයා මෙහෙට එනවා කියන්නේ හොඳට බලන් ඉන්න. මේ බට්ට තියෙන්නේ ෂෙනලි මෙහෙම. මේ බට්ට තියෙන්නේ මෙහෙම. කොහොම හරි. මෙයා මෙතෙන්ලා මෙතෙන්ට එනවා. මෙතන කෝණය තීටා කියලා ගත්තොත් හරි. මෙතන කෝණයත් තීටා. හරි. මෙයාගේ බල මාක් කරොත් හොඳට බලන් ඉන්න. mg ආතතිය t. ආතතිය විභේදනය කරනවා කෝණයේ දෙසට cos කෝණයෙන් එළියට sin. t sin theta. හරි. එහෙනම් බලන්න මෙයාගේ ත්වරණයට අදාළව තියෙන්නේ මෙයාගේ ඉහළට තියෙනවා t cos theta මෙහෙම t cos theta ඉහළට බලයි පහළට බලයි සමානයි. හරි. එහෙනම් ඉහළට තියෙන t cos theta සමානයි පහළට තියෙන mg. හරි. ඒ සමතුලිත ඉන්නවා. හැබැයි මේ දිශාවේ ගත්තොත් බලන්න මේ දිශාවේදී මෙයාට තියෙනවා මේ පැත්තට t sin theta කෙනෙක්. එහෙනම් මෙයාට මේ t sin thetaට වෙන බලයක් නැහෙනේ. එහෙනම් මෙයාට මේ දිශාවට යා f සමානයි මේ දැම්මොත් මේ පැත්තට තියෙන බලය වෙන්නේ t sin theta සමානයි m වාරයක් a. හරි. ඒ කියන්නේ මෙයාට ත්වරණයක් තියෙනවද නැද්ද? ත්වරණයක් තියෙනවනේ. ඇයි? සම්ප්‍රයුක්ත බලයක් තියෙනවනේ බා. සම්ප්‍රයුක්ත බලයක් තියනවා කියන්නේ ත්වරණයක් තියෙනවා. බලන්න ත්වරණය කොහාටද කියලා. ත්වරණය සම්ප්‍රයුක්ත බලයේ දිශාවට. නම් සම්ප්‍රයුක්ත බලයේ තියෙන්නේ මෙහෙට නම් මෙයාගේ ත්වරණය තියෙන්නේ මෙහෙට. මෙතන. හරි. ටික මෙයා මෙහෙට එනවා. මෙතෙන්ට එනවා කියන්නේ කෝණය මොකෝ වෙන්නේ? මෙතෙන්ටදී. මේ. හරි. ඒ කියන්නේ මේ උපරිම උසේ. හරි. උපරිම උසේ ඉඳලා මේ පැත්තට එන්නේ. හරි. එතකොට ටික කෝණය අඩු වෙනවා. කෝණය අඩු වෙනවා කියන්නේ තීටා අඩු වෙනවා. එහෙනම් මේ තීටාත් අඩු වෙනයි z අකුරනේ. මෙයා තීටා මෙයා තීටා. එහෙනම් මේ තීටාත් අඩු වෙනවා. ඒ කියන්නේ සරලව කෝණය අඩු වෙන sin තීටා අඩු වෙනවා. sin තීටා අඩු වෙනවා කියන්නේ මේ සමස්ත පදයම අඩු වෙනවා. එයා අඩු වෙනවා කියන්නේ ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. ආතතිය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මෙයාගේ ත්වරණය එන්න අඩු වෙනවා. තේරුණාද? ඒ කියන්නේ ඊළඟ අවස්ථාවේ තමයි සරල අනුවර්ති චලිතයේදී ත්වරණය වෙනස් වන ත්වරණයක් තමයි තියෙන්නත් ඕන. දෙකක් කිව්ව දැන් ඈ. ඔය මතක තියාගන්න ඕන. ඕක තමයි මිසිකල අහන්නේ. අභිෂේක එකක් කියන්නේ. සරල අනුවර්ති චලිතයේ අවශ්‍යතා
තොරණේ තියෙන්න ඕන කවුරු දෙසට යොමු වෙලාද? කේන්ද්‍රයේ දෙසට. එහෙමත් නැත්නම් සමතුලිත පිහිටුමට. දෙවෙනි අවශ්‍යතාවය එන්න තොරණය වෙනස් වෙන්න. නේ වෙනස් වෙන තොරණයක් තමයි තියෙන්න ඕන. වෙනස් වෙන තොරණයක් තියෙනවා. හරි අවශ්‍යතාව දෙක. හරි. තව තියෙනවා. හරි. දෙන්නට ඔයා. ඊළඟට මෙයා තිසරු. මෙයා මේ පිහිටුමට එනෝ දැන්. මේ පිහිටුමට එනෝ. මේ පිහිටුමට එද්දී කෝණය කීයද? කෝණය බිඳුවයි. නේ ඇයි? කෙලින්ම මෙයා මෙතෙන්ට ඇවිල්ලානේ. කෝණය බිඳුවයි කියන්නේ මෙයා මත ඉහළට t පහළට mg. හරි. එතකොට සඵල බලය නෑ. කෝණය බිඳුව වෙනවා කියන්නේ මෙතනත් ගන්න පුළුවන්. මෙයා බිඳුවයි කියන්නේ ත්වරණය බිඳුවයි. ඒ කියන්නේ සරලව සමතුලිත පිහිටුමේදී මෙයාගේ ත්වරණය බිඳුවයි. වැඩි තේරෙනවද? තේරුණා? අභිෂේක තේරුණා? හරි. ආයි කතාව කියනවා. හරි වෙන්නේ මෙයා දැන් මෙන්න මේ උපරිම පිහිටුමට ගිහිල්ලා තින්නේ. ඒ කියන්නේ මෙයා තමයි අර ගියපු උපරිම ලක්ෂය. හරි උපරිම උසමේ තියෙන්නේ. එහෙනම් මේ තැනදී මෙයාගේ විභව ශක්තිය උපරිමයි. උපරිම පිහිටුමේදී මෙයා නතර වෙනවා කියන්නේ මෙයාගේ චාලක ශක්තිය නම් බිඳුවයි. හරිනේ. හරි. දැන් දහයට ළඟයිනේ. හරි. දැන් හරිද? උපරිම පිහිටුමේදී උපරිම පිහිටුමේ තමයි මෙයාගේ කෝණය ඈත් වෙලා උපරිමම කෝණය. අහින මෙයාගේ මේ දිශාවට f සමාන m දැම්මොත් මේ පැත්තට තියෙන්නේ t sin θ සමාන m. උපරිමේම ඈත් වෙනවා කියන්නේ කෝණය ගොඩාක්ම වැඩිනේ. කෝණය ගොඩක්ම වැඩි කියන්නේ ඒ වෙලාවේ තමයි ත්වරණය ගොඩක්ම වැඩි. තේරුණාද? හරි. එතකොට ටික මෙයා මෙහෙම එන්න මේ කෝණය ටික අඩු වෙනවනේ. ඒ කියන්නේ θ අඩු වෙනවා කියන්නේ සමස්ත sin θ පදයක් අඩු වෙනවා. හරි. නෑ. මේ පිහිටුමේ ත්වරණය බිඳුවයි. සමතුලිත පිහිටුමේදී ත්වරණය බිඳුවයි සරලව චලිතේ. මේ කෙලවරේ තමයි ත්වරණය උපරිමම. මෙතන නෑ. මෙතන වැඩිම වෙන්නේ වේගය. හරි. එදා ඩොප්ලර් කතා කරේ මේ මෙහෙතේදී මේ දිශාවට වේගෙම යනවා. හරි. ඒතර මේ දෙසට වේගය වැඩිම තැන උතන. එහෙනම් දෙසට වේගය වැඩි නම් ඒ වෙලාවේ තමයි සංඛ්‍යාතය වැඩිම වෙලා හෙන්නේ. ආයි ඒ පිහිටුමේම තමයි. ඇයි මෙතනනේ විභව ශක්තිය බිඳුවයි කෙලින්ම මෙතන තියෙන ශක්තිය වෙන්නේ චාලක ශක්තිය. වැඩිම චාලක ශක්තිය තියෙන මෙතනනේ. මෙතන තමයි වේගය වැඩිම. තේරුණාද? මෙතන වේගය වැඩිම කෙලිම Vmax. හැබැයි මෙතන ත්වරණය ගත්තොත් බිඳුවයි. ඇයි sin θ පදේ බිඳුවක් වෙනවා. බිඳුවෙන් වැඩි කරාම ත්වරණය බිඳුවයි. ඒ පිටුමේ ත්වරණය බිඳුවයි. තේරුණාද? හරි. තේරුණ නැත්නම් කියන්න. තේරුණා? අභිෂේක තේරුණාද? හරි. මුලින්ම මේ පිටුමනේ කතා කරන්නේ. මේ පිටුමේදී මෙයා මත බල මාක් කරොත් බල දෙකයි තියෙන්නේ. එකක් බර පහලට අනිත් එක ආතතිය මෙහෙට. හරිද? මෙතන කෝණය θ නම් මේ සිරසත් එක්ක මෙයා හදන කෝණය θ නම් ඉසඩ් දකුරක් පේනවා. එහෙනම් මේ කෝණය θ. ඇයි ඒකාන්තර කෝණනේ? හරි. එතකොට මේ කෝණය θ මේ tව මේ තන්තුවේ ආතතිය. තන්තුවේ ආතතිය මම විභේදනය කරනවා කෝණය දෙසට t cos θ කෝණයෙන් එළියට t sin θ. හරි. t cos θ පහළට තියෙන mg ට සමානයි. ඒකින්ද තමයි මේ බෝලය පහළට කඩන් වැටෙන්නෙත් නෑ. මේ විදිහට ඉහළට යන්නෙත් නෑ. එන සිරස චලිතයක් උනේ නෑනේ. හරි. හැබැයි මෙයා මේ පැත්තට මේ තියෙන t sin θට සමතුලිත කරන්න මේ දිශාවේ බලයක් නෑ. ඒ කියන්නේ කෙලින්ම සංප්‍රයුක්ත බලයක්ම තියෙනවා t sin θ. එහෙනම් මේ දිශාවට තියෙන්නේ t sin θ. මේ පැත්තට තියෙන t sin θ සමානයි m වාරයක් එයාගේ මේ මොහොතේ ත්වරණය. හරි. ඒතර මේ මොහොතේ ත්වරණය රඳාපවතින සාධක බලන්න. මේ ආතතිය මේ m වෙනස් කරන්නේ නැත්තම් කෙලින්ම ත්වරණය අනුලෝම සමානුපාතිකයි කාටද? sin θට. තේරුණාද? sin θ කියන්නේ කෝණය වැඩි වෙද්දී sin θ කියන අගයත් වැඩි වෙනවා. ඒ කියන්නේ sin බිඳුව බිඳුවයි sin එක මේ sin 90 එකයි.
කෝණේ වැඩි වෙන්න sin θට අදාළ අගයත් වැඩි වෙනවා. එහෙනම් කෝණේ අඩු වෙන්න sin θට අදාළ අගයත් අඩු වෙනවා. තේරුණාද? කෝණේ වැඩි වෙන්න sin θට අදාළ අගය වැඩි වෙනවා. කෝණේ අඩු වෙන්න sin θට අදාළ අගය අඩු වෙනවා. හරි. එහෙනම් මෙයා මෙහෙට එන්න කෝණය අඩු වෙනවනේ. දැන් කෝණය අඩු වෙනවා කියන්නේ sin θට අදාළ අගයත් එන්න අඩු. මේ පැත්ත අඩු වෙනවා නම් මේ පැත්තේ තියෙන ත්වරණය අඩු වෙනවා. හරිනවද? හරි. එන්න ත්වරණය අඩු වෙනවා. මේ පිහිටුමේදී ගත්තම කෝණය බිඳුවයි කෝණයක් නැහැ. එහෙනම් sin θ බිඳුවයි. මෙයා බිඳුවයි කියන්නේ මගේ ත්වරණය බිඳුවයි. එහෙනම් සමතුලිත පිහිටුමේදී ත්වරණය බිඳුවයි. හරි. ඊළඟට එනවා මෙයා මෙහෙට යනවා. මෙයා මෙහෙට යනවා. මෙයා මෙහෙට යද්දී ඊළඟ මොහොතේදී මෙයා ඉන්නේ මෙතනනේ. හරි. ඊළඟ මොහොතේ මේ පැත්තට ගිහිල්ලා මෙහෙම උපරිමයේ ගිහිල්ලා නතර වෙනවා. හරි. මේ පැත්තේ උපරිමයේ ගිහිල්ලා මෙයා නතර වෙනවා. ඔහොම. හරි. බල ටික මාක් කරලා කියන්න. බල ටික මාක් කරලා කියන්න. මෙයා මෙහෙට ගිහිල්ලා නතර වෙන තැන. ඔව්. මෙයාගේ මෙතන තියෙනවා බර 15ට. ආතතිය තන්තුව දිගේ ඉවතට. හරි. මෙතන කෝණය ඔයත් හරි. තීටම තමයි. සමාන කොන තමයි යන්නේ. ශක්තිය හානි වෙන්නේ නැහනේ. ශක්තිය හානි වෙන්නේ නැත්නම් මෙතන තියෙන විභව ශක්තිය මෙතන චාලක ශක්තිය වෙනවා. ඒ චාලක ශක්තිය මෙතන විභව ශක්තිය වෙනවා. ඒ කියන්නේ මේ උසටම යන්නේ. හරි. එකම තන්තුව, එකම උස. එහෙනම් මේ කෝණ වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙලා නැහැ නේ මුකුත්. දැන් මේ පැත්තමයි මේ පැත්තටත් එන්නේ. මෙතන කෝණයක් තීටම වෙනවා. හරි. දැන් මෙතන තීට නම් හොඳට බලන් ඉන්න. මෙතන කෝණයක් ලියන්න පුළුවන් මට මේ z අකුරා තීටා. කෝණය දෙසට විභේදනය කරනවා t cos තීටා. අර පැත්තමයි තියෙන්නේ t cos තීටා ශෙනලි. මෙයා කෝණයෙන් එළියට විභේදනය වෙනවා t sin තීටා ඔහෙට. හරි. ලම්බක විභේදනය කරන්න ඕන. මෙතෙන්ට එනවා t sin θ. බලන්න. at sin θ තියෙන්නේ මෙයාගේ මේ දිශාවටනේ. එහෙනම් මෙයාට f සමානයි මේ දැම්මොත් මිහිඳු මෙහෙට. මේක මගේ පළවෙනි අවස්ථාව. මෙයා මගේ දෙවෙනි අවස්ථාව. මෙයා මගේ තුන්වෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාවට මම දානවා මේ දිශාවට තියෙන්නේ බලය f සමානයි මේ. මේ දිශාවට තියෙන්නේ t sin θ සමානයි m වාරයක් ත්වරණය. හරි. m වාරයක් ත්වරණය. එහෙනම් එනවා t වෙනස් වෙන්නේ නැහැ. m වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් sin θ සමානයි ත්වරණය. ත්වරණ දිශාව බලන්න. ත්වරණ දිශාව මේ පැත්තේදී මෙහෙට. මේ පැත්තේදී එහෙනම් හැමතිස්සෙම මේක මෙහෙට ගියත් දැන් මෙයා මෙහෙට චලිත වෙනවා කියලා. හරි. මෙහෙම ඇවිල්ලා මෙහෙම ගිහිල්ලා මෙයා මෙහෙට එනවා. මෙහෙට ආවත් මේ බල සටහන වෙනස් වෙන්නේ නැහනේ. චලිත දිශාවනේ වෙනස් වෙන්නේ. හිතන්න ඒ කියන්නේ මෙයා මෙහෙට චලිත වුණා කියලා. මෙහෙට චලිත වෙද්දී හොඳට බලන්න මෙයා මෙහෙට චලිත වෙද්දී ටික ටික නතර වෙන්නේ චලිතයට එරෙහිවනේ බලය තියෙන්නේ. චලිතයට එරෙහිව බලය නම් ත්වරණය තියෙන්නේ. ඒ බලයේ දිශාවටනේ ත්වරණය තියෙන්නේ. එහෙනම් ත්වරණය තියෙන චලිතයට එරෙහිව. චලිතයට එරෙහිව තියෙන ත්වරණයකට අපි කියනවා මන්දනය. ඒ කියන්නේ මෙයා ටික ටික මන්දනය වෙන්නේ ඒකයි. ආයි මෙයා මෙතන නතර වෙලා මේ පැත්තට එද්දී ත්වරණය තියෙන්නේත් මෙහෙට. මෙයා චලිත වෙන්නේත් මෙහෙට. එහෙනම් චලිත දිශාවට ත්වරණයක් කියන්නේ මෙයාගේ ප්‍රවේගයෙන් එන්න වැඩි වෙනවා. වැඩි වෙලා මෙයා මෙතෙන්දී ප්‍රවේගය උපරිමයක් වෙනවා. තේරුණාද? ඊට පස්සේ නැවත මෙයා මෙතනින් මෙහෙට යද්දී බලන්න ආතතිය දිශාව මෙහෙට වෙනවා. එහෙනම් ත්වරණයේ දිශාව මාරු වෙනවා මේ දිශාවට. හොඳට බලන් ඉන්නේ. ත්වරණයේ දිශාව මේ දිශාවට මාරු වෙනවා. එහෙනම් ත්වරණය මෙහෙට. හැබැයි මෙයා චලිත වෙන්නේ මෙහෙටනේ. ත්වරණය මෙහෙට, මෙයා චලිත වෙන්නේ මෙහෙට. ඒ කියන්නේ මන්දනයක්ද නැත්නම් ත්වරණයක්ද තියෙන්නේ අතර මෙතන? මන්දනයක් නේ. ඇයි? මෙයා චලිත දිශාව මෙහෙට උත්තර දිලින්න. මෙයා චලිත දිශාව මෙහෙට. හැබැයි ත්වරණය තියෙන්නේ ඇයි? බලය තියෙන්නේ මෙහෙටනේ මේ පැත්තේ. බලයේ දිශාවට තමයි ත්වරණය තියෙන්නේ. එහෙනම් ත්වරණය තියෙන්නේත් මෙහෙට, බලය තියෙන්නේත් මෙහෙට. හැබැයි
මෙයා චලිත වෙන්නේ අනිත් පැත්තට. එහෙනම් චලිත දිශාවට විරුද්ධව තමයි ත්වරණය. එහෙනම් මෙයා මේ වෙලාවේ තියෙන්නේ මන්දනයක. එහෙනම් ටික මෙයාගේ වේගය මොක වෙන්නේ? ටික වේගය අඩු වෙනවා. අඩු වෙලා කොයි වෙලාවක හරි මේක නතර වෙනවා. නේද? මෙතනින් නතර වෙනවා. නතර වුණාට පස්සේ ත්වරණය තියෙනවද නැද්ද තවදුරටත්? තියෙනවා. ඇයි? බලය තියෙනවනේ. බලය තියෙනවා කියන්නේ තවදුරටත් ත්වරණය තියෙනවා මේ පැත්තට. එහෙනම් මේ නතර වෙච්ච එක්කෙනා ත්වරණයේ දිශාවට දැන් චලිත වෙන්න ගන්නවා. මේ දිශාවට ත්වරණය දැන් චලිත වෙන්නේ මෙහෙට. චලිත වෙන්නේත් මෙහෙට, ත්වරණය තියෙන්නේ මෙහෙට. ඒ කියන්නේ චලිත දිශාවට ත්වරණයක් කියන්නේ යාගේ ප්‍රවේගය එන්න මොනවද වෙන්නේ? වැඩි වෙනවද අඩු වෙනවද? එන්න වැඩි වෙනවා. ටික ප්‍රවේගය වැඩි වෙලා මෙතෙන්දී නැවත ප්‍රවේගය උපරිමයි. ඊට පස්සේ මෙයා මෙහෙට යනවා. මෙයා මෙහෙට යද්දී මට කියන්න හොඳට කල්පනා කරලා ත්වරණය තියෙන්නේ චලිත දිශාවටද විරුද්ධ දිශාවටද? විරුද්ධ දිශාවට නෙයි. ත්වරණය තියෙන්නේ බලය ඇති වෙන්නේ මෙහෙටනේ. t sin θ ගේ දිශාවටනේ. බලය ඇති වෙන්නේ මෙහෙට නම් ත්වරණය තියෙන්නේ මෙහෙට. හැබැයි මෙයා යන්නේ මෙහෙට විරුද්ධ දිශාවට. විරුද්ධ දිශාවේ පවතින ත්වරණයක් කියන්නේ මන්දනයකට. එහෙනම් නැවත මෙයාගේ ප්‍රවේගය මෙහෙම අඩු වෙනවා. අඩු වෙලා කොයි වෙලාවක හරි නතර වෙනවා. නතර වුණා කියලා මෙයා මත බලයක් තියෙනනේ t sin θ. එහෙනම් ආයි බලයේ දිශාවට මෙයා ත්වරණය වෙන්න ගන්නවා. මෙයා චලිත වෙන්නෙත් මෙහෙට, ත්වරණය තියෙන්නෙත් මෙහෙට. චලිත වෙන්නෙත් මෙහෙට, ත්වරණය තියෙන්නෙත් මෙහෙට. එහෙනම් මෙයාගේ ප්‍රවේගයෙන් එන්න වැඩි වෙනවා. තේරුණාද? වැඩි වෙලා මේ පිහිටීමේදී මෙයාගේ ප්‍රවේගය උපරිමයක් වෙනවා. ඊට පස්සේ නැවත මෙයා මෙහෙට යනවා. මෙහෙට යද්දි මොකද වෙන්නේ? මෙහෙට යද්දි ත්වරණයද මන්දනයද අභිෂේක? අභිෂේක විතරයි. ත්වරණයද මන්දනයද? ඈ? මන්දනය. ඇයි අභිෂේක එහෙම කියන්නේ? ඔය අභිෂේකද? හරි. අභිෂේක. ඇයි? ඉතින් බං මේක මෙහෙට යද්දී බලය තියෙන්නේ මෙහෙටනේ. එහෙනම් බලය තියෙන්නේ මෙහෙට නම් බලය තියෙන්නේ මෙහෙට නම් බලයේ දිශාවට තමයි ත්වරණය තියෙන්නේ. තේරෙනවද? එහෙනම් ත්වරණය මෙහෙට මෙයා චලිත වෙන්නේ මෙහෙට නම් චලිතයට එරෙහිව තමයි ත්වරණය. ඒ කියන්නේ මන්දනයක්නේ. හරි. එහෙනම් මෙයා මන්දන වෙලා මේ හරිය නතර වෙනවා. නැවත බලය තියෙනවනේ මෙහෙට. ඒ නිසා බලයේ දිශාවට මෙයා ත්වරණය වෙන්න ගන්නවා. ඒ කියන්නේ එන්න මෙයාගේ ප්‍රවේගය වැඩි වෙනවා. මෙතන ප්‍රවේගය උපරිමයි. තේරුණාද? ඕක තමයි හැමතිස්සෙම දිගට වෙන්නේ. හරි. මෙයා මෙහෙට යනවා මෙහෙට යනවා. මෙහෙට යනවා මෙහෙට යනවා. මෙහෙට යනවා මෙහෙට යනවා. මෙහෙට යනවා මෙහෙට. මෙහෙට යනවා මෙහෙට යනවා. හරි. දිගටම හොමයි. හරි. හැබැයි එන්න දැන් හොඳට කල්පනා කරලා උත්තර දෙන්න. හරි. මාත් එක්ක නේ ප්‍රවේගය අඩු වේද වැඩි වේද? මෙතන ඉඳලා යන්නේ. ප්‍රවේගය අඩුද වැඩිද? අඩුවේ. කියන්නේ හැමෝම මෙතනම වැඩිම ටික මෙහෙට යනවා කියන්නේ අඩු වෙනවා. ආයි වැඩි වෙනවා. අඩු වෙනවා. 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 වැඩි වෙනවා. කියන්නේ හරි. තකලා මෙතන තමයි වැඩිම මෙහෙට යන වේගය වැඩි වෙනවා. sorry අඩු වෙනවා. අනිත් තුන කට නැහැ. ඌ විතරයි එකනේ ඌ විතරක් කියවන්න හොඳයි. අනිත් තුන කියව හරි තකලා අඩු වෙනවා වැඩි වෙනවා. 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 නියයි. හරි ඔය ප්‍රවේගින කිව්වේ. හරි එහෙනම් මාත් එක්ක යන ත්වරණය. ත්වරණයට මොකද වෙන්නේ? ත්වරණය මෙතනින්ද මෙතෙන්ට යද්දී ත්වරණය කියන්නේ කවුද? තීට වැඩි වෙද්දී sin තීට වැඩි වෙනවා. එයා වැඩි වෙනවා කියන්නේ ත්වරණය වැඩි වෙනවා. ඒ කියන්නේ සරලව මෙහෙට යද්දිනේ බං කෝණේ වැඩි වෙන්නේ. එහෙනම් මෙහෙට යද්දී ත්වරණය වැඩි වෙනවා. මෙහෙට යද්දී ත්වරණය අඩු වෙනවා. මෙහෙට යද්දී ත්වරණය වැඩි වෙනවා. අඩු වෙනවා. වැඩි වෙනවා. අඩු වෙනවා.
වැඩි වෙනවා අඩු වෙනවා. වැඩි වෙනවා අඩු වෙනවා. ඒ කියන්නේ මෙහාට යන්න යන්න ප්‍රවේගය නම් අඩු වුණා. හැබැයි ත්වරණය අඩු වුණා. දන්නවා? හරි එහෙනම් ත්වරණ දාලා කියන ටක් ගාලා ත්වරණය වැඩි වෙනවා අඩු වෙනවා. 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 බොරු පච. අයි මේ වැඩි. හරි. වැරදුවා. අර සයිමන් සේස් කරලා තියෙනව නේද? නේ? හරි. හරි එහෙනම් සයිමන් සේස් ඈ. සයිමන් සේස්. සයිමන් සේස් කියනවා කියන්නේ ඒ වෙලාවෙත් තමයි ඔයා කියන්න ඕන හරි උත්තරේ. හරි. හරි. ඒ කියන්නේ මං කියන්නම් උඹලා කියන්න ඕන හරිද වැරදිද කියලා. වැඩි මේ තොරණේ වැඩි වෙනවා. වැරදි. ඒ කියන්නේ වාක්‍ය හරි. හැබැයි සයිමන් තමයි කියන්න ඕන. නැත්තම් කටයි. හරි. ඒ සයිමන් සේස් තොරණේ වැඩි වෙනවා කිව්වොත් අන්න හරි කියලා හරි එක වැරදි හරි කියන්න ඕන. හැබැයි සයිමන් සේස් නැතුව නිකන් කිව්වොත් කටවහන් ඉන්න ඕන. හරි ඒ කියන්නේ සයිමන් සේ කියන්නේ සයිමන් කියනවා. කියලා කිව්වොත් විතරයි එයා උත්තර දෙන්නේ. තේරෙනවද? නැත්තම් උත්තර දෙන්නේ නැහැ. හරි. එන සයිමන් නොකියන තරමට හොඳයි නේ. ඇයි? උත්තර දෙන්න ඕනේ නැහැ නේ. හරි. හරි. මෙතනින්ලා මෙතෙන්ට යද්දී ප්‍රවේගය අඩු වෙනවා. හරි. නියමයි. ඇයි සයිමන් නෙවෙයි කිව්වේනේ? මෙතනින්ලා මෙතෙන්ට යද්දී ත්වරණය වැඩි වෙනවා. මෙතනින්ලා මෙතෙන්ට යද්දී ප්‍රවේගය අඩු වෙනවා. සයිමන් කියනවා මෙතනින්ලා මෙතෙන්ට යද්දී ත්වරණය වැඩි වෙනවා. එකයි දෙකයි අනිත් ඔක්කොම වරාදයි. ඇයි උන් කිව්වේ නැන්නේ? හරි. කිව්වල නැත්තම් අවුට් කරන්නේ. ඉතුරු වෙන එක්කෙනාට අනිත් හැමෝම ටොපියක් කරගෙන දෙන්න ඕන ඊළඟ දවසේ. හරි. ඒක අමාරු කරන්න ඕනේ. පොඩ්ඩක් ලේසි වැඩිනේ. හරි කමන්නේ. උඹලා තේරෙනවනේ. හරි කමන්නේ. අපි ගේම් එක කරමු මේක හොඳයි. සයිමන් කියනවා මෙතනින්දලා මෙතෙන්ට යද්දී ත්වරණය අඩු වෙනවා. නියමයි. හරි. සුපිරි. වැරදි නේ. ඇයි? ත්වරණය වැඩි වෙනවනේ. ඇයි? එන්න ටීට වැඩි වෙනවා. එහෙනම් sin ටීට වැඩි වෙනවා. එහෙනම් ත්වරණය වැඩි. සයිමන් කියනවා මෙතනින්දලා මෙතෙන්ට යද්දී ත්වරණය වැඩි වෙනවා. සයිමන් කියනවා මෙතනින්දලා මෙතෙන්ට යද්දී ත්වරණය වැඩි වෙනවා. මෙතනින්දලා මෙතෙන්ට යද්දී ප්‍රවේගය අඩු වෙනවා. හරි ඒකයි. හරි මෙහෙමයි. හරිනම් අත උස්සන්න ඕන වැරදි නම් පහක් දාන් ඉන්න ඕන. එක අතයි මෙහෙම අත උස්සන්න. හරි. හරිනම් අත වැරදි නම් අත් දෙකම. ඇයි නිකන් හිටියොත් උත්තරයක් දීලා නැහැ කියන එක. මෙහෙම. එනේ ලොකුවට මෙහෙම උස්සන්න ඕනේ නැහැ. හරි. හරිනම් අතයි වැරදි නම් අත් දෙකම. හරිනේ? උත්තර දෙන්නේ නැත්නම් නිකන් ඉන්න. සයිමන් කියනවා මෙතන ඉඳලා මෙතෙන්ට යද්දී ත්වරණය වැඩි වේ. එකයි අරු වැරදි. තීක්ෂණ අත් දෙක විශ්වා. අභිෂේක? හරි. 10. යන්න ඕනද? 11 ගෙනකම් කරන්න බෑ. දැන් ඇවිල්ලා ඇත්තනේ. ඈ? ඒ වුණාට තිස්සරලා ගෙදරින් තමයි අන්තිමට වෙන්නේ. හරි. ඊළඟ එක අගන් තීක්ෂණ අවුට්. සයිමන් කියනවා මෙතනින්ලා මෙතෙන්ට යද්දී ප්‍රවේගය අඩු වෙනවා. අවුට්. අභිෂේක උත්තර දුන්නේ නැතත් අවුට් ඈ. හරි. අයියෝ මෙතනින්ලා මෙතෙන්ට යද්දී ප්‍රවේගය අඩු වෙනවානේ. හරි. මෙතනින්ලා මෙතෙන්ට යද්දී ප්‍රවේගය අඩු වෙනවා.
සයිමන් කියනවා මෙතන ඉඳලා මෙතන යද්දි තොරණේ අඩු වෙනවා. අභිෂේක පස්සේ බෑ හොඳේ. හරි. සයිමන් කියනවා මෙතන ඉඳලා මෙතන යද්දි තොරණේ අඩු වෙනවා. ටක්කල් උත්තර දෙන්න නෑ හිතිලි බෑ. මෙතන ඉඳලා මෙතන යද්දි ප්‍රවේගය අඩු වෙනවා. සයිමන් නෙවෙයි කිව්වේ මම. අර ඊළඟ සෙනෙලි අභිෂේක තකවදින තිසරුයිනේ. ඒ ඌ අවුට් නේද? මෙතන යද්දි තොරණේ අඩු වෙනවා. සයිමන් කියනවා මෙතන ඉඳලා මෙතන යද්දි තොරණේ වැඩි වෙනවා. අත් දෙක මිස්සුවා. අවුට්. දිනු අවුට්. තා කවුද? ඔබ අවුට් කරනවා. අභිෂේක හරි. හරි ගෙදර යන්න ඕනේ. මෙන්න මේ සටහන ගෙදර ගිහලා හරි වීඩියෝ එක බලලා ඇඳගනි. ඈ? හරි ඊළඟ දවසේ අපි පටන් ගනිද්දි මේක කරලා පටන් ගමු ඈ. හරි. සයිමන් කියනවා. ඔව්. හරි බලන්න මේකේ ලක්ෂණය කියලා යවන්න. හැමතිස්සෙම දිනිදු තිසරු තොරණේ තියෙන්නේ මෙහෙටනේ. මෙයා කොහේ ගියත් තොරණේ මේ පැත්තට. මේ එක පොයින්ට් එකකට යමු වෙලානේ. ඒ කියන්නේ මෙයා සරල නුවර චලිතය. එතනද හැමතිස්සෙම තොරණය කේන්ද්‍ර දෙසට යොමු වෙලා තියෙනවා. හරි. ඒ වෘත්ත චලිතය කියන්නේ එක්තරා විදිහේ සරල නුවර චලිතයක්ම තමයි ඈ. ඇයි? හරි සරල රේඛාව කියන්නේ නැති එක හැබැයි මෙයාගෙත් හැමතිස්සෙම කේන්ද්‍රයේ දෙසට යොමු තොරණයක් තමයි තියෙන්නේ නේ. හරි. කේන්ද්‍ර අභිසාරී තොරණය කියලා අපි කියන්නේ නේ. ඒ සරල නුවර චලිතයයි වෘත්ත චලිතය අතර සම්බන්ධයක් තියෙනවා. ඒක ඊළඟ දවසේ තමයි කරන්න වෙන්නේ. අපි හැමෝම. හරි මේක දාගන්න හැමෝම මේ සටහන අඳින්න පළවෙනි පිටුම කියලා තොරණය මාක් කරන්න. කොන මාක් කරගන්න. දෙවෙනි පිටුම කියලා තොරණේ බිඳුව කියලා මාක් කරන්න. මෙයා මාක් කරන්න. හරි. අනිවාර්යෙන් සරල නුවර චලිතයක් වෙන්න නම් මෙන්න මේ සමීකරණය පිළිපදින්න ඕන. A සමානයි ඍණ kx. A සමානයි ඍණ kx. හරි. ඊළඟ දවසේ අපි ඔය ඔක්කොම කරනවා ඊළඟ ලක්ෂණත් එක්ක. හරි. එහෙනම් සයිමන් කියනවා යන්න.